ජීවිතේට පන්සලේ පස්පා ගන්න තියුන් ඉන්නවනේ. ඉතින් පහුගිය දවසක මම මිදුලා තුකගා ඉන්නවා හොඳේ. තුකගා ඉන්නකොට දැන් මේ අවුරුදු ගානකට ඉස්සෙල්ලා වෙච්ච සිද්ධිය මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. ඉලන්දාරි කොල්ලෙක් ආවා. ඔය ඇවිල්ලා දැන් මම හිටක නතු ගනු මට හැලුට් එකක් දැම්මා. එහෙම නේද? තමයි වඳින්න දන්නේම නැන්නේ. බාගෙට වඳින්න. නේද? එයි. උඹ කොහෙද පුතේ? මම මෙහෙම කිව්වට තරහ නැහැ නේද මේ වචන කිව්වට? මෙහෙම කිව්වහම තමයි තේරෙන්නේ. උඹ පුතේ කොහෙද? මේ අපේ හන්දරේ මම මේ හංසකිරි පාරේ. එහෙමද? හංසකිරි පාර කියන්නේ පිළිනත් ඒ අපේ ගම්මානේ ඩිංගක් එහා පටුමගක්. මම ඇයි මොකටද ආවේ? අපි හන්නේ චරිත සාහිතිකයක්. මොකද චරිත සාහිතිකයක්? ඉතින් මම දැක්කේ උඹ අදමනේ. ඇයි අපි හන්නේ අපේ ආච්චි එනවනේ මෙහෙ සිල් ගන්න. උඹලගේ ආච්චි එනවද? පොඩ්ඩ හිතා මොකද පුතේ ආච්චිගේ නම? ඌ ආච්චිගේ නම කිව්වා. මොකද ලියාදියන් ගෙදර අංකේ ඔක්කොම දේවල් මම ලියාගෙන ඔහොම හිටහම් පුතේ කියලා මං ඉදලා තියලා ගිහින් චරිත සාහිතිකය ලිව්වා. චරිත සාහිතිකයයි. ජේම් ලොසිනෝනා මෑනියන් මේ විහාරස්ථානයේ වර්ෂ ගණනාවක සිට සිල් සමාදන් වෙමින් උපාසක දානයේ හිදායකත්වයේ දරමින් බුදු සරණ පත්‍රයේ ගෙනත් පූජා කරමින් තාම සදැහැතිව ක්‍රියාත්මක වන මාතාවක් බව සාහිතික කරන අතර මේ රැගෙන ඉන්නේ ඇගේ මුණුබුරාය කියලා අස්සන ගහලා සීල් එක තියලා නමලා කොලේ එන්ලොප් එකක දාලා ගම් ටිකක් ගාලා දුන්නා කොල්ලට. ඌ අරන් ඵලයන් වෙන රස්සාවකට දැන් මෝ ගියා. මම දන්නා මේක අර මේ පාඩම් උගන්වන්න ඕන. හුරතල් කොල්ල හරියන්නේ නැහැ අපේ ජාතියෝ. ආගමෙන් ප්‍රයෝජනයක් ඕන නම් කාගෙන් හෝ ප්‍රයෝජනයක් ඕන නම් මේ සම්බන්ධය ගොඩනගා ගන්න ඕන කරන ආකාරය ගැන මම කියන්නේ. අපේ උන් බැලුවාම යාන්තම් මරණාධාර සමිතියට විතරමයි දායක. ඒයි. ඒකෙන් පොල් ගිරි ටිකක්, හාල් ටිකක් මොකද ටිකක් හම් වෙනවනේ. අනිත් එකකට දායක නෑ ඒක මම කියන්නේ. දැන් කොල්ල මේක අරගෙන යටර බන්දන්නවා ගියාම ඔක බලනවා කියලා කොහොමද? වටේ තියෙන පන්සල් දෙකකට විතර ටෙලිෆෝන් කළපුවා මෙහෙම කොල්ලෙක් එයි. උඹලා එහෙම චරිත සහතික දුන්නොත් බලාගත්ත හැකි. කියලා අර හාමුදුරු මගේ යාළුවෝ. මට වඩා බාලයි. හරි අපි දෙන්නේ නැහැ ඔබ වහන්සේ කියලා නම් කියලා කිව්වා. මෝ පැය දෙකකට විතර පස්සේ එනවා මේ. මම මොකද පොද? රසාවට ගියායි. රසාවට ගියේ ආච්චිට නෙමෙයි චරිත සහතිකේ මට. මොකක්ද තොටද? ඕමෙට බිය. තොට බම චරිත සහතිකයක් දෙනවා. හැබැයි පොරොන්දු පත්‍රයක් අසම්පර කරනවා. නැත්තම් මම චරිත සහතිකය දෙන ආයතනයට මම ටෙලිෆෝන් කරලා කියනවා මූ අයින් කරන්න. මම මේ ජීවිත භුක්තිය තියලා දේපොළ දෙනවා වගේ තමයි මම උට චරිත සහතිකය ලියුවේ. හොඳට චරිත සහතිකය ලියලා දුන්නා. දීලකෝ මම මේකේ ලියනවා ඔබ ආගම දහම කෙරෙහි ලොකු නැඹුරුතාවයක් ඇති පොදු කටයුතු වලදී පුරෝගාමීව වාසය කරන ඉලන්දාරියෙක් නිසා හොඳ චරිතයක් තියෙනවා කියලා. ඉතින් ඒක ලිඛිත භාෂාවෙන් මම ගෞරවණීයව ලියලා මකෝ උඹ පොරොන්දු වෙනවද පෝය 7ක් සිල් ගන්න. ඒකල්බි පොඩි හාමුදුරුවෝ කවුරුත් හිටියේ නැහැ. මම තමයි පහවදා සිල් ගන්න නැතන ලිඳෙන් ඇදගෙන වතුර පුරවන්නේ. බැරල් වලට. උඹ ඉස්සෙල්ලා දවසේ හැන්දෑව ඇවිල්ලා වතුර පුරවන්න ඕන. පෝය 7ක්. ඉතින් පොරොන්දු කරනකොට චරිතහරික දුන්න රසව හරි ගියා. ඌ පෝය 7ෙන් නැවතුනේ නැහැ හැබැයි. ඌ තාම එනවා. තාම එනවා. දැන් කතාවත් බඳලා දරුවොත් ඉන්නවා හැමදාම කියනවා චරිත සහතිකේ වැරද්ද. දැන් මාත් එක්ක විහිළු කරනවා හරියට. චරිත සහතිකේ වැරද්ද නේ උනේ. එයාගේ කතාද මදින් ඉස්සෙල්ලා පොරේ චරිත වලට පිළිත් කියන්න මාත් ළඟට ඇවිල්ලා කිව්වෙත් ඒක තමයි එයාගේ නෝනට. මට බම් මේ උනේ චරිත සහතිකේ වැරද්ද. අපි ඉතින් දැන් කමන්නේ බැනුම් අහහවත් එනවා. ඒ වගේ පින්වත්නි මයි පින්නතුලට මේ ගම්මානවල ඉන්න නැත්නම් තෝල්කයෝ නැතුව ඕන ඉලන්දාරියෙකුට පන්සලට යන්න පුළුවන් තත්ත්වය හදාගෙන තියෙන්න ඕනේ. 아무තු ඇඳුනුම්කම් ඕන නැහැ. සමහර ගමේ පන්සලට මිනිස්සු යන්නේ මරණයක් වුණාම විතරයි. මරණයක් වුණාම විතරයි. ඒකට අර ඒ පේරුවේ ප්‍රධාන දායක මහත්තයාට අඬ ගහලා කියනවා මහත්තයා මෙහෙමයි පාන්සුකුලට ආරාධනා කොට යන්න අපිව හඳුරන්නේ නැහනේ.
හාමුදුරුවෝ අඳුර ගන්න නම් හාමුදුරුවෝ ළඟට ගිහින් සමීප සම්බන්ධයක් ගොඩනගන්න එපායි. ඒකයි මගේ පුතාට දුන්න චරිත සාතික දින වටිනාකම. බණ අහන ගමන් මගේ සියලු සදහැවත් පින්නතුල්ලා. ඇත්තයි අපේ පන්සලට අඩුපාඩුවක් වෙච්ච වෙලාවට දාන වේලක් නැති වෙලාවට අක්කේ දානේ නැහැ දාන ව්‍යංජනයක් හදාගෙන වරෙන් කියලා අපේ ගෙදෙට්ට මට ටෙලිෆෝන් කරනවා. මාත් කියලා තියෙනවා අපේ හඳුරට මොන හරි දාන වේලක හිඟපාඩුවක් අඩුපාඩුවක් වුණොත් මටත් කියන්න අපේ